ලෝකෙ කෝටි 700කට වැඩිය මිනිස්සු ඉන්නවා. හැබැයි ඔය අතරින් ඔබම හිතන් බණපදයක් අහන්නේ. බුදුගුණ 9 හරි දන්නේ. පෝයකට සිල් ගන්නේ. අනේ කොහොම හරි පිනක් කුසලයක් වඩාග අඩුම ගානේ සෝවාන් වෙන්න ඕන කියන හැඟීමක් හරි තියෙන්නේ. ලක්ෂයක් දෙකක් අතිනීද? දැන් ලංකාවෙත් කෝටි 2කට වැඩිය ඉන්නවනේ. ඔතනින් ලක්ෂයක්වත් හොයන්න හිඳීද අවංකව පන්සිල් ටික රකින්න. ඒකයි බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්වුවේ මහණෙනි මනුස්ස ජීවිත ලැබුවත් මැරෙන අයගේ මහ පොළොවේ පස්තරම් පිරිසක් සතර අපායට තමයි කිය වැටෙන්නේ. ආයෙමත් සුගතියකට දිව්‍ය ලෝකයකට මනුස්ස ලෝකයකට එන්නේ මනුස්ස ජීවිතයක් ලැබපු අයගේ නියසිලට ගත්ත පස් වගේ ටිකයි කිව්. ඒ නිසා ඒ නියසිලට ගත්ත පස්තරක් ඒ පිරිසට ඇතුල් වෙන්න උත්සාහයක් ගන්න ජීවිතේ. දැන් අපිට මනුස්ස ජීවිතේ ලැබුණා. පෙර කරපු පිනකට ප්‍රතිරූප දේශයක ඉපදුණා. සද්ධර්ම ශ්‍රවණයේ කල්යාණ මිත්‍ර සේවනයේ මේ හැමදේම ලැබිලා තියෙනවා දැන්. අප්‍රමාදී වෙන්න. දැන් අවශ්‍ය වෙන්නේ ලැබිච්ච ජීවිතේ පින ගෙවිලා යනවා මතක තියාගන්න. පින හැමදාම තියෙන්නේ පින ගෙවිලා අවසන් වෙනවා. පින ගෙවෙන එක රැයෙන් වෙන්න පුළුවන්. හෙට උදේ වෙනකොට උත්පල වෙලා ඉන්නත් පුළුවන්. අද කකුල් දෙකෙන් ඇවිදගෙන දුවගෙන යමල්ල බණක් තියෙනවා මෙහෙමයි අහන්න කියලා ආව කෙනා පින ගෙවෙනකොට එක දවසෙන් උදේ බලනකොට උත්පල වෙලා. එක්ක අංශභාගය, එක්ක රෝද පුටුවක. ජීවිතේ එහෙම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? ඒ නිසා ජීවිතේ ලෙඩ හැදෙනවා කියන්නේ අසරණ වෙනවා කියන්නේ තනි වෙනවා කියන්නේ ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ධර්මයේ දියුණු කරගන්න වීරිය වඩන්න. ධර්මාවබෝධයට උත්සාහයක් අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය මොකක්ද? හන්දදාන භික්කවේ ආමන්ත්‍රයන් මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා කිය. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්න කියව. අප්‍රමාදීව කුසල් වඩන්න. මිනිස්සුන්ට උදව් උපකාර කරන්න. දම්පින්කම් කරන්න. තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් නැති බැරි අයට අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න.